ආයිබෝන් අද අපි කතා කරන්නේ අපි ෆර්නිචර් එකක් අපි කොහොමද ගන්නකොට මොනවද බලන්න ඕනේ ෆර්නිචර් එකක් අපි ඩිසයින් කරනකොට මොනවද බලන්න ඕනේ ෆර්නිචර් ගැන මොනවද අපි දැනගන්න ඕනේ කියලා තමයි අද අපි කතා කරන්නේ හරි අපි දැන් ඉස්සරහට යමු මේ තියෙන ඇත්තට කිව්වොත් ෆර්නිචර් ඩිසයින්ස් වගේක් ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් ආකිටෙක්ට් කෙනෙක් ෆර්නිචර් ඩිසයිනර් කෙනෙක් වගේ කෙනෙක් ප්‍රොඩක්ට් ඩිසයිනර් කෙනෙක් වගේ කෙනෙක් ෆර්නිචර් ඩිසයින් කරපුවා මේගොල්ලන්ට පේන්න තියෙන්නේ. ඒගොල්ලන්ගේ ඩිසයින්ස් තමයි තියෙන්නේ. වෝටර් කලර් වලින්, හෑන්ඩ් ස්කෙච් වලින්, 3D වලින් ඒවය කරපු ඩිසයින් ටික තමයි මෙතන තියෙන්නේ. අපි දැන් ඉස්සරහට යමු. මේ තියෙන්නේ ෆර්නිචර් එකක් අපි ඩිසයින් කරනකොට අපි විශේෂයෙන්ම අපි සැලකිල්ලට ගන්න ඕනේ කාරණා. ඒ තමයි ෆර්නිචර් එකේ බැලන්ස් එක. බැලන්ස් එක නැත්නම් ෆර්නිචර් එක කොච්චර ලස්සන වුණත් කොච්චර එක්ස්පෙන්සිව් වුණත් ඒක වැඩක් නැහැ. ඔයාලට මෙතෙන්දි පේනවා ෆර්නිචර් එකේ බැලන්ස් එක කොච්චර මේන්ටේන් කරලා තියෙනවද කියලා මේ ෆර්නිචර් එක ඇතුලේ. ෆර්නිචර් එකක් ඩිසයින් කරනකොට අපි තව සැලකිල්ලට ගන්න කාරණයක් තමයි අපි ඒකට යූස් කරන මැටීරියල්ස්. ඒක අපි ඉස්සර කතා කරමු. තව දෙයක් තමයි අපි ඒකට යූස් කරන මැටීරියල් වල thickness එක. අපි wood ගත්තොත් hard wood ද soft wood ද engineering wood ද ඊට අතර මේ මැටීරියල් එකේ thickness එක durability එක අපි ඒක යූස් කරන indoor ද outdoor ද ඒක 10 years warranty දෙන්න ඕනේද ට්‍රීට් කරන්න ඕනේද වගේ දේවල් තමයි අපි ඒකෙදි සැලකිල්ලට ගන්න ඕනේ. මේ තියෙන ඇත්තටම ගත්තොත් අපි ෆර්නිචර් එක අපි wood වලින් ෆර්නිචර් එක කරනවා නම් ඒ ෆර්නිචර් එකේ අපි ජොයින්ට් ගැන අපි උතන කතා වෙන්නේ. බඩ් ජොයින්ට්, ලැබ් ජොයින්ට් ඒ වගේ ජොයින්ට් තියෙනවා ෆර්නිචර් එක අපි wood වල අපි ජොයින්ට් කරනකොට. يعني අපි ගත්තොත් ඇත්තට කිව්වොත් දැන් ලී දෙයක් එකට මෝට්ටු කිරිනවා ඉතින් අපි වෙන්නේ. ඒක ලී යන දානවද යකඩ යන දානවද ලීයෙන්ම ජොයින් කරනවද වගේ දේවල් මෙතන අපි ගොඩක් අපි කතා වෙන්නේ. මොකද ඔයගොල්ලෝ සමහර ෆර්නිචර් වල දැක නැති ඒකේ මෝට්ටුව අපිට ඒක පේන්නේ නැහැ. ඒ වගේ දේවල්. right. මේ තියෙන ඇත්තටම ගත්තොත් ඉන්ජිනියරින් වුඩ් ඒ කියන්නේ ස්වභාවික ලී නෙවෙයි අපි කෘතිමව ලී යොදාගෙන අපි ලී වලින්ම අපි හදන දේවල්. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති අඹ ගස් කැපුවම අඹ ගස් පොඩි පොඩි කොට වල තමයි කපන්නේ. මොකද හේතුව ඒවා කුඩු කරන්න. ඒවා කුඩු කරලා යාලා හදන පාටිෂන් බෝඩ් ඊට අමතරව හાર્ඩ් බෝඩ් ඒ වගේ දේවල් තමයි යාලා ඒවෙන් හදන්නේ. එතකොට ඒ වගේ දේවල් හදන්නේ මේ ලී කුඩු අරගෙන කම්ප්‍රෙස් කරලා ඒකට ගම් දාලා ඒ වගේ දේවල් තමයි අපි මේ හાર્ඩ් වුඩ් අපි මේ ඉන්ජිනියරින් වුඩ් හදන්නේ. hard wood කියන්නේ ඇත්තට කිව්වොත් මේ natural wood එකක්. natural wood එක කොටස් දෙකකට ඉන්න soft wood, hard wood කියලා. soft wood කියන්නේ රබර් වගේ ඒවා. hard wood කියන්නේ මහෝගනි ඒ වගේ hard wood කියන්නේ. ඒකට ඒ engineering wood කියන්නේ වෙනම කැටගරියක්. මේ engineering wood කියන්නේ මේ කැටගරි එක මෙතන තියෙනවා. මේ තියෙන ඇත්තට කිව්වොත් natural wood, pine wood, oak wood, walnut, mahogany ටීක් ඒ වගේ දේවල් තමයි මෙතන අපිට පේන්න තියෙන්නේ. ඒකට එහා පැත්තේ බලන්න පේනවා light brown, brown, clear oil, grey. ඒ කියන්නේ wood එකේ තියෙන අපි ගන්න කලර් එක walnut. ඒ වගේ දැන් අපි ගත්තොත් දැන් ලංකාව ඇතුලේ අපිට පුළුවන් jet, nippon, multilac ඊට අමතරව Lanco ඒ වගේ wood painting අපිට brands තියෙනවා ගොඩාක්. මම කීපයක් විතරයි මෙතනදී කිව්වේ. තව ගොඩාක් brands තියෙනවා. ඒවා හොඳ නරකත් වෙන වෙනම තියෙනවා. එතකොට ඔය බ්‍රෑන්ඩ් ගත්තම එතකොට ඕකේ එතකොට අපි ගත්තොත් එක එක කලර්ස් තියෙනවා. වෝටර් බේස් ගත්තම ඒවා චොක් කෝඩ් එක ගන්න කලින් ඩයි එක කියලා එකක් ගන්නවා. අනේ ඩයි එකේ තියෙන කලර්ස් තමයි ඔය උතන අපි දාලා තියෙන්නේ ඔය නම් වලින්. ඊට අමතරව එහා පැත්තේ ලී කොටයක් වගේ තියෙන ඒකේ තියෙන ලී වර්ග. hard wood, soft wood වර්ග තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මම ඕකේ ඔය එක්සැම්පල්ස් දීලා තියෙන්නේ. අපි ෆර්නිචර් එකක් කියන එක ගත්තම ෆර්නිචර් වලට ගොඩක් කට්ටිය කියන්නේ ලී බඩු කියලා තමයි කියන්නේ. ලී බඩු නේ ඒකට ඇත්තම කියන්න පුළුවන් අපිට ඇත්තම එක්සැම්පල් එක තමයි ගෘහ භාණ්ඩ. මොකද හේතුව ලී බඩු කියන එක ගත්තොත් ඒකේ නම ඇතුලේ තියෙන ලී. ඒකට අපි ඒක හදන්න ඕන ලී වලින් විතරයි. මෙතන නෑ මෙතන දැන් බලන්න ඔයගොල්ලෝ කළු වල වලින් හදලා තියෙනවා. කළු වලට ලී යොදාගෙන හදලා තියෙනවා ඒවත් ගෘහ භාණ්ඩ තමයි. ඊට අතර මේ තියෙන්නේ සිමෙන්ති වලින් හදාගත්ත ඒවා. ටයිටේනියම් වගේ යූස් කරගෙන තමයි මෙතන හදලා තියෙන්නේ මේ ටේබල්ස්, මේ සයිඩ් ටේබල්, කොෆි ටේබල් දෙකම.
එක සයිඩ් ටේබල් එකේ නා එකට මහෝගනි වගේ වුඩ් එකකින් යූස් කරගෙන තියෙන එකේ කකුල් හතරක් අනිත් කොෆි ටේබල් එකේ නා ඒක 100%ම ටයිටේනියම් තමයි ෆිනිෂින් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ කළු ගල් අරගෙන ඒකට යකඩ යූස් කරගෙන තමයි ඔය يعني මොකක්ද මෙටල් එකක් යූස් කරගෙන තමයි ඔය ෆර්නිචර් එක හදලා තියෙන්නේ. ෆර්නිචර් කියන එක හැම වෙලේම අපි ලී වලින්ම කරන්න ඕනේ. එහෙම කියලා නීතියක් නැහැ ඇත්තට. මෙතෙන්දී ඇත්තට කිව්වොත් අපි බලන්නේ මේ වගේ ෆර්නිචර් එකක් ගත්තාම යන කොස්ට් එකත් ගොඩක් අඩුයි. මොකද අපිට ලොකුවට අප්ඩේට් එකට වියදම් කරන්න ඕනේ නැහැ. සහ ඒක ගොඩක් කල් තියෙනවා. සාමාන්‍ය මේ වගේ ෆර්නිචර් අවුරුදු 20කට හැබැයි අපිට තියාගන්න ඕනේ. මොකද කළු ගලක් නිසා. ලී වල ගත්තොත් ගුල්ල ගහන්න බලන එක ගොඩාක් අපිට දේවල් තියෙනවා. ට්‍රේඩ් කරන්න ඕනේ. මේ වගේ දෙයක අපිට එහෙම ලොකු ඉෂුව එකක් නැහැ. කොස්ට් එක පැත්තෙන් ගත්තොත් ඊටමත් අඩුයි. සහ ලස්සන ගත්තත් අඩුයි. ලස්සන ගත්තත් ලස්සන කියන්නේ අඩුයි කියන්නේ ලී බඩු වලට සාපේක්ෂව දැන් ලස්සන කියන එක ඇත්තම කිව්වොත් අපි ඩිසයින් කෙනෙක් විදිහට කතා කරනකොට ලස්සන අපි ලස්සනයි කියන එක ඩිසයින් කෙනෙක්ට කියන්න බෑ ඇත්තටම. මොකද හේතුව ලස්සන කියන එකට ඒක අර්ථ දක්වනවා. ලස්සන කියන එක දැන් මෙතන අපි ලස්සන නැහැ කියන පුළුවන් අපිට මේකේ ටේබල් එක ගත්තම සිමෙට්‍රිකල් නැහැ. මේක අසිමෙට්‍රිකල් එකක්ද අපිට ඒකේ වෙන ලස්සනක් තියෙනවා. අපිට ඒක අර එකම අර රිපිටේෂන් වගේ දෙයක් අපිට ඒක නැහැ. ඒක ඊට වඩා දෙයක් තියෙනවා. ඊට වඩා වෙනසක් එක්ස්චේන්ජ් එකක් අපිට කිව්වොත්. යුනික් ගතියක් තියෙනවා මේ ෆර්නිචර් එක ඇතුලේ. මේ තියෙන්නේ ඇත්තටම කිව්වොත් දර දිරච්ච දිරන්න කිට්ටු වෙච්ච වගේ දර කොටවල දිරච්ච පාටිකල්ස් අයින් කරලා හදපු ෆර්නිචර් තමයි මේ තියෙන්නේ. මේ සයිඩ් ටේබල් එකයි බෙන්ච් එකයි දෙකම. මේකත් එහෙම මේකේ මේ චෙයා එක හදලා තින්නේ අයින් කරනම ලී පටි අරගෙන කියන්නේ පුපුරපු කෑලි අයින් කරන වෙනදා මේක මේ චෙයා එක හදලා තින්නේ. ඊට අමතරව දිරච්ච ගානක ගහගෙන ගියා වගේ කොටයකින් තමයි ඔක බෙන්ච් එක හදලා තින්නේ. මේ තියෙන්නේ ටේබල්ස් දෙකක්. ඕකේ ඇත්තට ගත්තොත් ඕකේ ටෙක්ස්චර්ස් දෙකක් ෆිනිෂර්ස් දෙකක්. ඒ වුණාට ඕකේ කොස්ට් එක ගත්තම දෙක සම්පූර්ණ ඉතාමත් වෙනස්. මොකද හේතුව අපි ගත්තොත් පළවෙනි කියන්නේ අපි ගත්තොත් පළවෙනි ඔය R2i LA දෙකම තියෙන ටේබල් එක ගත්තොත් ඒ ටේබල් එකේ කොස්ට් එක ඉතාමත් අඩුයි. හැබැයි R2 එකෙන් විතරක් යූස් කරලා හදපු බොක්ස් ටයිප් ටේබල් එකේ කොස්ට් එක වැඩි. මොකද ඒකට ලී කැපෙනවා, ලී ඉරනවා, ඒ වගේ ගොඩාක් ෆිනිෂර්ස් වෙනවා. හැබැයි R2i LA දෙකම තියෙන ටේබල් එක ගත්තම ඒකේ කොස්ට් එක අඩුයි. මොකද ඒකේ තනි ලී යක් තමයි තියෙන්නේ. ඒක පුපුරනවට තමයි යාර දෙපැත්ත අර මැදින් අර මූට්ටු තුනක් දාලා තියෙනවා. තමතර මේ තියෙන්නේ තවත් ෆර්නිචර් වල ටෙක්ස්චර් එක. ඒ කියන්නේ නැත්තම් අපි කිව්වොත් ඒකේ ෆිනිෂින් එක. ඕකේ ෆිනිෂින් එක තියෙන්නේ රස්ටික් ෆිනිෂ් එකට සමානව. හැබැයි ඔක රස්ටික් කියන්නේ වෙන ෆිනිෂ් එකක් අත්තරන් ගත්තොත් සමානයි කිව්ව මොකද මේක අපි ගහේ පොත්තත් එක්ක තමයි මේ ෆිනිෂ් එක අපි අරගෙන තියෙන්නේ. මේ තියෙන රස්ටික් එකට ඉතාමත් සමාන ෆිනිෂින් එකක්. මේක අපි ගන්න අපි කටුවෙන් තමයි අපි ගන්නෙ. එතකොට මේක කටුවයි මිටියයි කොන්ක්‍රීට් කටුව නෙවෙයි. ලී වල වෙනම ඒවා ටූල්ස් කියනවා. නියන කියලා කියනවා. ඒ වගේ ටූල්ස් කියනවා සිංහලෙන් නම්. අපි ගත්තොත් මේ ෆිනිෂර්ස් ඕගන් වෙනවා. ඒවත් ගොඩක් ලස්සනයි. අතට ඒකේ ටෙක්ස්චර් එකක් අහු වෙනවා. සහ ඕකේ තියෙන ප්‍රශ්නේ තමයි ගොඩාක් දූවිලි බැඳෙන්න බලනවා. ඉතාමත් ඉක්මන කුණු ගෑවෙන්න බලනවා. මේන්ටේන්ස් අමාරු ඒ වගේ දේවල් තියෙනවා. මේ තියෙන්නේ රස්ටික් ෆිනිෂ් එක 100%. ඕකේ රස්ටික් ෆිනිෂ් එක කියන්නේ අපි උගල ගත්තොත් සිල්වර් කොට වලින් තමයි රස්ටික් ෆිනිෂ් වලින් පටන් ගත්තේ. මේ ෆර්නිචර්ස් පළවෙනි දෙකම ගන්න වෙනවා සිල්වර් කොට වලින් තමයි ඒක ෆිනිෂින් වෙලා තියෙන්නේ. එතකොට මේ රස්ටික් ෆිනිෂ් අපිට ඕන නම් හදන්නත් පුළුවන් ලී අරගෙන ලී ගාලා ඊට පස්සේ ඒක වයර් බැස් කරලා ඒකට ඊට පස්සේ ආයි පේන්ට් එකක් ගාලා අපිට ඒක ආයෙත් සෑන්ඩින් ඩෙපස් වලින් ගාලා ඊට පස්සේ අපි ඒගොනේ ආයෙ ඊට පස්සේ টොප් කෝඩ් එකක් වගේ එකක් යූස් කරලා එතකොට ඒක රස්ටික් ෆිනිෂ් එක අපිට ගන්න පුළුවන්. නැත්නම් තව ෆිනිෂ් එකක් තියෙනවා රස්ටික් ෆිනිෂ් එකේම. ඒක අපි කරන්නේ හීට් කරලා ඒක බර්නරෙන් තමයි අපි ඒක කරන්නේ. ඒක ටිකක් සංකීර්ණ වැඩි.
මේ තියෙන water based finish එක. එතකොට මේකේතර ගොඩක් smooth finish එකක්. එතකොට මේක අපි ගත්තොත් maintain lacy දැන් ගොඩක් 90%ක් දැන් තියෙන water based finishing තමයි දැන් ලෝකයේ ඇතුලේ වෙන්නේ. මේ finish එකේ ගොඩක් අපිට cost එක අඩුයි සහ maintain අඩුයි. මෙතන epoxy finishing cost එක ගොඩක් වැඩි. ගොඩක් වැඩි cost එක. maintain අඩුයි, maintain සෑහෙන අඩුයි. වැඩි නැහැ අඩුයි maintain. water based තරම තමයි ඔකේ maintenance වෙන්නේ. මේ තින් අපි ගත්තොත් තවත් finishing එකක්. ලී දිරච්ච particles ටික අයින් කරලා අපි එකට metal එකක් දාලා අපි ඔක කරලා තියෙනවා. කියන්නේ අපි ගත්තොත් මොකක් හරි ලෝහයක් රත් කරලා අපි ඒක වක් කරලා තමයි ඔය ටෙක්ස්චර් එක අපි අරගෙන තියෙන්නේ. සිල්වර් කලර් එකට තියෙන්නේ ඒකේ තියෙන ලෝහය. ඊට පස්සේ ඔකේ wood particle එකක් තමයි natural wood තමයි ඔකේ වේට තියෙන වටේට. මේ තියෙනසේ rattan finish එක නැත්නම් cane finish කියලා කියනවා. ඒ කියන්නේ වේවැල් තමයි ඔකේ කියන්නේ. අපි කියන්නේ සිංහලෙන් අපි කියනවා වේවැල් ගොතපුවා කියනවා. ඊට අමතරව අපි කියනවා වේවැල් පුටු කියලා එහෙම කියන්නේ මගේ දේවල් තමයි. ඕකේ ටෙක්ස්චර්ස් ගොඩක් තියෙනවා, finishes ගොඩක් තියෙනවා, patterns ගොඩක් තියෙනවා. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඒකේ තියෙන furniture එකේ design එක, එතෙන්ට එන්න ඕනේ weight එක, furniture එකේ counter weight එක, ඊළඟට furniture එකේ thickness එක, ඒ කියන්නේ wood වල thickness එක, wood වල color එක, ඒ වගේ දේවල් මත ඔකේ අපි pattern එක වෙනස් කරන්න පුළුවන්. මේ තියෙන්නේ fabrics. fabric අපි ගත්තොත් fabric use කරනකොට අපි බලන්න ඕනේ furniture එකක ඒක GSM ගාන ඊට අපි use කරන කොතෙන්ටද එතෙන්ට sunlighting කොහොමද එන්නේ ඊට පස්සේ ඒක අපි ගත්තොත් එතන අපි දවසට පැය කීයක් වාඩිලා ඉන්නවද ඊට අපි ගත්තොත් අපි color එක මොකක්ද use කරන්නේ එතන ගොඩක් dust එක එනවද ඒ වගේ දේවල් බලලා අපි furniture එකේ අපි fabric color එක අපි තීරණය කරන්න ඕනේ fabric කියවම තව ඔකේ ගොඩක් තියෙනවා leather use කරන්න පුළුවන් අපිට ඊට අමතරව PVC leather use කරන්න පුළුවන් අපිට rexing use කරන්න ඒ වගේ ගොඩක් fabric category එකක් ගොඩාක් තියෙනවා mainly මම fabric විතර මම මෙතන කතා කරේ මේ තියෙන අපි ගත්තොත් terrazzo finishing තමයි තියෙන්නේ terrazzo finishing කියන්නේ ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා සිමෙන්ති වලට තාමත් සමාන ෆිනිෂ් එකක් තමයි terrazzo finishing කියන්නේ. ඔය furniture finish වල තියෙන terrazzo. ගොඩක් කට්ටිය furniture කියවම කියන්නේ ලී බඩු තමයි ප්‍රධානම මතක් කරගන්නේ. ලී බඩු වලට එහා ගියපු දෙයක් තියෙනවා furniture කියන category එක ඇතුලේ. terrazzo, marble, metal, stone එක ගොඩාක් materials වලින් use කරන්න පුළුවන්. ගොඩාක් textures එක්ක. මෙතන මම මේකේ example එකක් දෙන්න ඔයගලන්ට දීලා තියෙන්නේ අන්තිමටම. අපිට උළු කැටයකින් උනත් අපිට කරන්න පුළුවන් දෙයක්. ඔය තියෙන උළු කැටයකින් අපි කරලා තියෙන මේක මම කරත් Pinterest කියන app එකෙන්. එතකොට මේ තියෙන එතකොට උළු කැටයකින් කරලා තියෙන project තුනක්. ඒකට ඔගේ light එකක් තියෙනවා ඊට පස්සේ ඊට අමතරව candle holder එකක් තියෙනවා. ඒ වගේ දේවල් අපිට උළු කැටයකින් උනත් අපිට කරන්න පුළුවන්. කියන එක තමයි මෙන්න සජෙස්ට් කළා වෙන ෆර්නිචර් එකක් කියන එක කොච්චර සරල දෙයක්ද කියලා. ඊටතර මෙදින ඔරලෝසුව. ඔයගොල්ලෝ හැමදාම දකින්න පිටි ඔරලෝසුව නෙවෙයි. ඔතන wood වලින් තියෙනවා, stones වලින් තියෙනවා, දිරච්ච particles අයින් කරපු එකක් තියෙනවා. ඊටතර ලී පොත්තකින් කරපු එකක් තියෙනවා. ඒ වගේ අපිට පුළුවන් ෆර්නිචර් එකක් කිව්වම අපිට උනත් ඒක ප්‍රොජෙක්ට් එක කරගන්න පුළුවන්. හැබැයි අපි එතෙන්ද මේන්ලි අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. අපි එතන යූස් කරන කොතෙන්ටද? කලර් එක මොකද්ද? ෆර්නිචර් එකේ කලර් එක මොකද්ද? අnder thicknesses මොනවද? ඒකේ finishing මොනවද? පාවිච්චි කරන material මොනවද? සහ scale එක. scale එකේ තමත් වැදගත්. අපි ගත්ත standard scales තියෙනවා, table height, table width, ඒ වගේ දේවල් තියෙනවා. ඊට අමතරව අපි ගත්ත chair එක ගත්තොත් තියෙනවා, bar count එක ගත්තොත් තියෙනවා. standard sizes තියෙනවා. standard sizes වලට තම ගොඩක් කරලා අපි හදන්න ඕනේ. මොකද ඒක standard size එකක් ඒක standard එකක් වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ඒක ලෝකේ ඉන්න සම්මත මිනිස්සුන්ගේ උසට
පල්ලට ඒ ඔක්කොම තමයි එක සම්මතයක් වෙලා තියෙන්නේ ඇත්තටම. ඒක අපිට ස්ටෑන්ඩඩ් සයිසස් කියලා තියන්නේ. ඒකේ ඩිපෙන්ඩ් වෙනවා ඒකේ ක්ලයන්ට් මත. ක්ලයන්ට් හෝල්ද කොහොමද කියලා ඒක ඩිපෙන්ඩ් වෙනවා ඒකේ ෆර්නිචර් වල height. ඒ ඔක්කොම. right. අදට මේ වීඩියෝ එක ඉවරයි. අපි තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.